තුන් ලෝකයක් තමන්ගේ අනසකට නතු කරගත් මහා රාවණා රජු මගේ පියාද? අහෝ කුමන ආශ්චර්යයක්ද පිය රජතුමනි. පිය රජතුමනි, මට මගේ මෑණියන්, මගේ නිවුන් සහෝදරයන්, මගේ නෑදෑයන් නැවත දැකීමට කැමතියි. මා ලංකාපුරයට මේ දැන්න රැගෙන යන්න පියතුමනි. ඇය ඇවිටිලි කලා රාවණා මහරජුට ඇයව ලංකාපුරයට රැගෙන යන ලෙසට. දරු සෙනෙහසින් මුසපත් වෙලා හිටපු මහා රාවණා රජු ඇගේ කීමට එකඟ වුණා. තමන්ගේ මවත් නෑදෑ පරපුරත් දෙකීමට ඇය කොතරම් කලබල වුණාද කිව්වොත් ලංකාපුරයට යන බව රාමටවත් ලක්ෂ්මණටත් කියන්න පවා ඇයට අමතක වුණා. වහාම පුෂ්පක විමානයට නැගී රාවණා රජු ඇයව ඊට නන්ව ගට්ටා. ඇගේ සතුට ඉහ වහා ගියා. මේ තමයි ඇය ගුවනින් යන මුල්ම අවස්ථාව. වලාකුළු අතරින් පියාඹන පක්ෂීන්ටත් ඉහලින් අහසේ කිරිල්ලියක් වගේ ඇය පුෂ්පක විමානයේ ගමන් කළා. සතුට කොයිතරම්ද කියනවනම් ඇය ගෙලවටා බැඳි සලුව සුළඟේ පාකර ඇරියා. ඇගේ අතුරක් නැති ප්‍රශ්න බොළඳ වදන් මහා රාවණා රජු උතුරා යන දරු සෙනෙහසින් සිනා මුසුව නිහඬවම අහගෙන හිටියා. මේ අතරේ ආකාශ මාලිගාවේ හැමෝම බලාගෙන හිටියේ මහා රාවණා රජු යලි එනතුරුයි. ඒ සුපර්ණිකා වෙනුවෙන් කුමන සාධාරණයක් ඉටු කරනු ඇද්දැයි අපේක්ෂාවෙන් මේඝනාදත් කුම්භකරණ සෙම්පතිතුමත් වෙනම සාකච්ඡා කරමින් හිටියේ මේඝනයි. කුඹුරු අපච්චි පියාණන් මෙතරම් පමා වෙන්නේ ඇයි? රාමවත් ලක්ෂ්මණවත් ජීවත් ග්‍රහයෙන් රැගෙන විත් කිසිදා අමතක නොවන දඹුවම් පැනවිය යුතුයි. පුත මේඝනාද, මේ දසරථ රජුගේ පුත් රාම සම්බන්ධ එකක් නම් පිළිතුර අප සිතන තරම් සරල නොවන ඇති බවයි මගේ අදහස. රාමතරම් බල සම්පන්නයෙක්ද? මා අසා ඇති පරිදි නම් ඔහු නිරායුධ රාක්ෂයන් කූට උපායන් මගින් නසාලන මෘගයෙක්. මහා රාවණා රජුන් පැමිණීම පමාවන තරමටම එක අතරින් විවිධ සාකච්ඡා නිර්මාණය වුණා. පුලස්ති ඍෂිතුමනොත් මේ ගැන මෙහෙම අහසේවත් මහ පොළොවේවත් කිසිදු තැනකවත් සුබ ලකුණු පෙනෙන්නේ නැහැ. කුමක් නමුත් විපතක් සිදුවිය හැකි බවයි දැනෙන්නේ. සිදු නොවිය යුත්තක් සිදු වුණොත් සියල්ල විනාශ වීම ආරම්භෙවි. මේ කතාවට නම් ආකාශ මාලිකාවේ ප්‍රබලයින්ගේ ඉඳලා අරක්කැමියා දක්වා සලිත වෙලා ගියා. මේ අතර මහා රාවණා රජුන් සීතව ඊතා සුව පහසුව ලංකාපුරය වෙත කැඳාගෙන එනවා. සීතාට තියෙන්නේ කියාගන්න බැරි සතුටක්. ඈ තමන්ගේ පියාවුලු මහා රාවණා රජ දිහා ඇසිපිය නොහෙලා බලාගෙන හිටියා. මුළු ලෝකයක් වශී කරවන සුළු ආකර්ශනීය දේහයකින් වාග් විලාශයකින් තියුණු බැල්මකින් යුතු මේ ශ්‍රේෂ්ඨයා තමාගේ පියාවීවම මොනතරම් භාග්‍යයක්ද. සීතා මෙහිම කල්පනා කරලා මහා කරදර ප්‍රශ්න මැද්දේ වනයක අතරමංව හවුහරණක් නැතිව සිටි මට අද මගේ පියතුවන් ලැබිලා. තවත් මොහොතකින් මගේ බන්දුන් ලැබෙනවා. මොනතරම් මගේයිද? ඔවුන් මා දුටුවිට කුමක් කියයිද? මේ සිතුවිලි එක්ක සිතේ සතුට දරාගන්න බැරිව පුෂ්පක විමානයේ එහාටත් මෙහාටත් ගමන් කළා. විටක ඈත අහස දිහාවේ බැලුවා. තවත් විටක වලාකුළු අතරින් පෙනෙන මහ පොළොවේ සොඳුරු බව වින්දා. මහා මුහුදට ඉහළින් පුෂ්පක විමානය ගමන් කරද්දී ඈ දිය කිඳුරන් කිඳුරියන්ව දැක්කා. පියාණෙනි, මා කවියන්ගේ සංකල්පනා තුල පමණක් ඇසූ දිය කිඳුරියන් කියලා දෙනෙන් සිටින හැටි මා මේ දකින්නේ සැබෑ ලෝකෙද? කුඹ මාරුමේ. ඔබ මා රැගෙන යන්නේ දිව්‍ය විමානයකටද? ඈ දෝරේ ගලන සතුට දන්න තරමින් වචනවලට පෙරලමින් ඉපිලුණා. පුෂ්පක විමානය ක්‍රමයෙන් ලංකා නගරය ආසන්නයට ළඟා වුණා. තවමත් ආකාශ මාලිගය නොසන්සුන්. රාවණා රජුගේ බිසව උණු මන්දෝදරී දේවිය මේ පමාවීම ගැන කලබල වුණා. මොකද මහා රාවණා රජු පිටත්ව ගියේ දැඩි කෝපයෙන් නිසා. මගේ හිතට බියක් දැනෙනවා.
ඉතා සංසුනටබු රාජ්‍යයේ යුද බියෙන් යළිත් පීඩිත බේවිද සිතාගත නොහැකි කිසිවක්. ඇයතුමන් තනිව පිට වී ගියේ? මන්දෝදරී රාවණා කිසි කලෙකක් ඔය අනාර්ථයක් මේ රාජ්‍යයට හෝ රටවැසියාට සිදුවෙන්න ඉඩ තබන්නේ නැහැ. ඒ ස්ථිරයි. ඔබතුමන් මගේ හිත සනසාලනවා නේද? මම දැනගන්න කැමතියි. කුමක්ද සිදුවීමට නියමිත? ඔබ කලබලයි. කලබලය කිසිම දෙයකට සුදුසු නැහැ. ඔබේ තිබූ රණකාමී තීක්ෂණ නුවණ අතුරුදන්න වෙලාද? අපි ඉවසම් බලනිමු. තව සුවල්ප මොහොතකින් ඔහු මෙහි එනු ඇති. පුලස්ති ඍෂිතුමන් මහා රාවණා රජුන් සිදු කරන දේ දැනගෙන සිටියා. එය එසේ සිදු වුණොත් දෙවනි සැලසුමකුත් එතුමන් සතුව තිබුණා. ඒත් කිසිවෙකු ඒ පිළිබඳව දැන සිටියේ නැහැ. මහා රාවණා රජු සීතාව පුෂ්පක විමානයේම තබාගෙන ආකාශ මාලිගාව වටා කිහිප වරක් ගමන් කළා. ආකාශ මාලිගාවේ මේ වෙද්දි රාජසභාවට රැස් වෙලා හිටපු කිසිවෙකුට මේ සිද්ධ වන දේ ගැන අදහසක් ගන්න අපහසු වුණා. මෙය රාවණා රජුවැන්නෙක්ගෙන් මෙවැනි මොහොතක බලාපොරොත්තු විය නොහැක්කක්. මොකද සුපර්ණිකා දේවියට සිදු වූ අකටයුත්ත නිවරදි කරන්න ගිය රාවණා රජුගෙන් මෙවැනි විනෝදකාමී හැසිරීමක් කොහොම බලාපොරොත්තු වෙන්නද? විභීෂණ මෙහෙම කියවා. රාවණා රජුගේ සේනාංක භාර ආරක්ෂක ප්‍රධානියා විභීෂණ මමයි. තෙලි නොකර අයියන්ඩිය සිදු කරන මේ විහිළුව කුමක්ද? අතිශය කෝපයෙන් පිටව ගිය ඔහුගෙන් දැන් මෙවැනි හැසිරීමක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද? රාවණා රජු ආකාශ මාලිගාව ඉදිරිපිට මේදිකාවේ පුෂ්පක විමානයේ නැවතුවා.